සුබ උදෑසනක් යාළුවනේ. මේ ඉන්නේ හත්පෝරුවේ පන්සල ඉස්සරහා සුදු මල්ලිගේ සැලුන් එකේ. හරිද? මේ ඉන්නේ මගේ පුතාගේ ඔන්න කොණ්ඩේ කැපුවා. හරිද? ඔය පොටේ කපන මල්ලි තමයි සුදු මල්ලි කියන්නේ. මම සුදු මල්ලි කියලා කියන්නේ. පන්සල ඉස්සරහා ඉන්නේ. හරිද? ඉතින් සාමාන්‍යයෙන් උදේ වරු වෙලා ගත්තොත් තමයි නැත්තම් හවස් වරු වෙනකන් අල්ලන්න හම්බෙන්නේ නැහැ. හරිද? වැස්සක් එහෙම සාමාන්‍යයෙන් අහස කළු වුණොත් එහෙම ඒත් විනාශයක් තමයි. හරිද? ඔය ඉන්නේ. රැවුල වවාගෙන. හරිද? දැන් මම චූටි පුතාගේ කොණ්ඩේ කැපුවා. ඉතින් හොඳයි ලස්සනට කපනවා. හරිද? ගණන් නම් ගිනි ගණන්. ඒකත් කමන්නේ නැහැ කියමුකෝ. ගාන කොහොම මෙත ඔයිට වැඩි ඉතින් මේ අඩුවට කරන්න බෑනේ. ගන්න රුපියල් 200 300යි නේ. ඉතින් මේ 200කින් 300කින් කරන්නේ නැහැ වැඩකුත් නැහැ. ඒ වුණාට මොකද ගණන් වැඩි. සාමාන්‍යයෙන් 50කට 60කට වයි කපනවා නම් කමක් නැහැ. 200 300 400ක් විතර ගන්නවා මේ කොණ්ඩේ රැවුල දෙකම කපා. අපේ පුතාගේ මං හිතන්නේ කොණ්ඩේ කපලා 50ක් විතර ගන්න ඇති. අපිට පාඩුයිනේ. බලන්නකො දැන් මේ චූටි පුතාගේ වටේ කොල්ලා බලනවා දැන් මේ මාව මොකද කරන්නේ කියලා. ඔය කයිය ගහනවා. කයිය ගහන්න නැතුව වැඩේ කරහන්කෝ. ඔබේම දෙලිපී අරගෙන වටේ ඇවිදිනවා. ඔන්නෝක තමයි ගන්න. ඊට පස්සේ වතුර ඩිංගක් බොනවා. පාර දිහා බලනවා. ඉතින් එක්කෙනෙක්ගේ කොණ්ඩයක් කපන්න සාමාන්‍යයෙන් මම හිතන්නේ විනාඩි 10 15ක් විතර යනවා. එච්චර යන්න බෑනේ. අඩුම තරමේ යන්න බෑ. පැය භාගයක් විනාඩි 45ක් කොණ්ඩේ රැවුල කපන්න. මේ කොල්ලට එහෙම නෑ. අනේ මන් දන්නේ නැහැ. තේරෙන්නේ නැතුවද මන් දන්නේ. එතන කොල්ලයි කොණ්ඩේ කපලා ඉවරයි. දැන් මේ අද උදේ මයි කොණ්ඩේ කපන්න ගියා. හරිද? දවස් 3ක් විතර ඉඳලා තමයි ඔන්න ඔය යන්තම් අද අල්ලගත්තේ. ඒකට හේතුව ඉතින් කියන්න හිතෙන්නේ නැහැ ඉතින්. කමන්නේ කොහොම හරි වැඩේ ගියා.